ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔයගොල්ලෝගේ සවුත් වෙච්ච ලිපෝ බැටරි ආයේ කොහොමද තිබ්බ තත්ත්වයට ගන්න. හෙලෝ ගයිස්. ඉතින් ගොඩක් සාදරයෙන් පිළිගන්න ඔයගොල්ලෝ හැමෝමත් මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඔයාලගේ සවුත් වෙච්ච ලිපෝ බැටරි කොහොමද ආයේ තිබ්බ තත්ත්වයට ගන්න කියලා. ඒ කියන්නේ මෙතනදී මෙහෙම දෙයක් තියෙනවා. ඔයාලගේ ලිපෝ බැටරි එකේ සෙල් ඩෙඩ් වෙලා තිබ්බොත් ඒක ආයේ තිබ්බ තත්ත්වයට ගන්න බෑ. හැබැයි ඔයාලගේ ලිපෝ බැටරි එක බැලන්ස් charge එකට හයි කරාම ඔයාලා දැකලා සමහරවිට error එකක් වෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ලිපෝ බැටරි එකේ සෙල්ස් වල වෝල්ටේජ් එක අර අපිට බැලන්ස් charge කරන්න පුළුවන් මට්ටමට වඩා ගොඩක් අඩු වෙලා තිබ්බහම ඔය error එක එනවා. ඒකට අපිට බැලන්ස් charge කරන්න බෑ. ඒකට අපිට වෙන ක්‍රමයක් තියෙනවා මේක තිබ්බ තත්ත්වයට ගන්න. ඉතින් මම අද මේ වීඩියෝ එක ඔයාලට කියලා දෙන්න යන්නේ මොකක්ද ඒ ක්‍රමය කියලා. Fuck myself, go fuck yourself, don't need no help, ayy. These bitches come and go and they don't see no well, damn. Keep your senorita, oops, I think. හරි ඉතින් මේ පොඩි දෙයක් තියෙනවා කියන්නේ මේ ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා මේ අර පෝස්ට් එකටත් ඊට පස්සේ WhatsApp මගේ inbox එකට දාලා හරි මේ අතර මොකක්ද මේ කියලා මේ පොඩ ඇක්සිඩන්ට් වෙලා අත මෙතනින් කැඩිලා තියෙන්නේ. ඉතින් හිතන්න එපා අපි වීඩියෝ එක කරමු අපිට ඊන වැඩේ මොකද අපි ඒක කරමු මේ අද මේ තමයි පාරදී පරිස්සම් ඵලයල්ලා මොකද පාරේ නෝන්ටක් පිස්සු අපිට පිස්සු ඒ නිසා අපි දන්නේ වෙන දේ මොන වෙලාවෙ වෙයිද කියලා වෙන දේ කොහොමවත් වෙන එක අතර කරන්න බෑ. හොඳම දේ තමයි පරිස්සමෙන් යන්න. හරිනේ. ඊට වඩා දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලෝ හැමෝම පරිස්සමෙන් යන්න පාරේ යද්දී එච්චර තමයි කියන්නේ. හරි. අපි දැන් අපේ වැඩේට. ඉතින් ඕගොල්ලෝ B3 charge එකකින් නම් බැටරි එක charge කරන්නේ ඒක මම බැටරි එකේ ඉතින් කාලේ ඉවරයි. කරන්න දෙයක් නැහැ. හැබැයි ඔයගොල්ලෝ B6 charger එක පාවිච්චි කරනවා නම් සාමාන්‍ය කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මෙහෙම B6 charger එකක් හොඳම නැහැ. ඒ කියන්නේ IMAX B6 charger එක එහෙම කියන තරම් ලොකු හොඳක් මම දකින්නේ නැහැ. ඒ බැලන්ස් charge කිව්වට අර සෙල් තුනම එකම ගානට charge වෙන්නේ නැහැ හරියටම. ඒත් B3 එකට වඩා හොඳයි. ඉතින් මම දැන් කතාගන්නේ B6 charger එකෙන් මේ වැඩේ කරලා ඉතින් මෙහෙම. මම මුලින්ම ඔයාලට කියන්නම් කොහොමද මේක කරන්නේ කියලා step by step. ඊට පස්සේ මම ඔයාලට වීඩියෝ එකෙන් පෙන්නන්නම් කොහොමද කරන්නේ කියලා. හැබැයි පොඩි දෙයක් තියෙනවා මං ගා මේ වෙලාවේ සවුත් වෙච්ච බැටරි එකක් නැහැ. ඒ කියන්නේ සවුත් වෙච්ච බැටරි එකක් තිබ්බා. ඒක මම ආයි තිබ්බලත් කියලා ගත්තා. ඉතින් මට ඒකත් එක්කම තමයි ඔයාලට මතක් වුණේ මෙහෙම වීඩියෝ එකක් කරන්න හොඳයි කියලා. ඉතින් මම step by step කියන්නම් වැඩේ කරනවා කියලා. ඔයාලගේ එහෙම ප්‍රශ්නයක් තිබ්බොත් බැටරි එක ඔයාලට පුළුවන් මේ වැඩේ කරගන්න. මෙතනදී මේකයි අපි කරන්නේ. ඕගොල්ලෝ දැකලා තියෙනව නේද බැටරි චෙකර් එක. ඉන්න මම ඔයාලට බැටරි චෙකර් එක පෙන්නන්න. ඉතින් මේ තියෙන්නේ බැටරි චෙකර් එක ඔයාලා දැකලා ඇති මම මේක ඔයාලට ලං කරලා පෙන්නන්නම්. මෙන්න මේ බැටරි චෙකර් එක මේ වගේ ලිපෝ බැටරි එකකට අපි හයි කරමු. සාමාන්‍යයෙන් අපිට ලිපෝ බැටරි එකේ වෝල්ටේජ් එක සෙල් එකෙන් සෙල් එකට බලා ගන්න පුළුවන්. මෙන්න මම ඔයාලට දැන් පෙන්නන්නම්. කොහොම TT ගාස් සද්දයක් ඇවිල්ලා මෙයා පෙන්නුනා ටෝටල් එක ඊට පස්සේ පළවෙනි සෙල් එකේ කීයක් තියෙනවද දෙවෙනි සෙල් එකේ කීයක් තියෙනවද තුන්වෙනි සෙල් එකේ කීයක් තියෙනවද ඔයාලගේ බැටරි එක සවුත් වෙලා නම් මේක ප්ලග් කරපු වෙලාවෙ ඉඳලා මේකේ බසර් එක වදින්න ගන්න. ඒ කියන්නේ හැම සෙල් එකකටම කී ගාල් සද්දයක් එනවා විතරයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලගේ සෙල් එක තියෙන වෝල්ටේජ් එකට වඩා සෙල් එකේ වෝල්ටේජ් එක අඩුයි නම් ඔයාලගේ බැටරි එකේ ඒ සෙල් එක බැලන්ස් charge කරන්න බෑ. ඉතින් ඔයාලට හොඳ ක්‍රමයක් තමයි ඔයාලා බැටරි එක කලුතින් ගනිද්දී මේ චෙක් එකක් ඉල්ලගෙන බැටරි එක ටෙස්ට් කරලා බලන්න සෙල් ඔක්කොම එක ගන්න තියෙනවා. මොකද මේ බැටරි ගොඩ කාලයක් අඩහරලා තිබිලා ඒ බැටරි සවුත් වෙලා තියෙන්න පුළුවන්. මොකද මම ගන්න ගියාම මම මේ අද්දකින් ඉඳලා දෙන්නේ. ඉතින් මම නම් චෙක් කරලා ගන්නේ. රෝඩ් සල්ලි දීලා ගන්න ඕනේ නැහැ නේ මේ අවුල් බැටරි එකයි. ඉතින් ඕගොල්ලෝගේ බැටරි එකේ මේ විදිහට අර බස එක වදිනවා නම් ඒ කියන්නේ ඔයගොල්ලෝ බැටරි එක දැන් බැලන්ස් charge කරන්න බෑ. හරිද? ඔයාලා බැලන්ස් charger එකට ගැහුවොත් error එකක් තමයි පෙන්නන්නේ. එතකොට ඔයාලා කරන්න තියෙනවා මෙන්න මේ වගේ දෙයක්. දැන් අපි අපේ බැටරි එක ලිපෝ බැටරි ගන්න. හැබැයි අපි charger එකේ balance charger එක ගත්තට පස්සේ ඔයාලා මුලින්ම දන්නවා අපිට බැටරි type එක select කරන්න දෙනවා. අපි ඒකට සාමාන්‍යයෙන් ලිපෝ බැටරි. අපි මෙතනදී කරන්නේ මේක නිකල් කැඩ්මියම් NiCd එකට හරි NiMH කියන බැටරි වර්ගෙන් දෙකකින් එකකට select කරනවා. හරිද? මම නම් ගොඩක් වෙලාවට නිකල් කැඩ්මියම් එක තමයි select කරන්නේ. NiCd select කළා ඔයාලට ඒක දෙන්න තියෙන current එක, ඒ කියන්නේ ampere එක ගොඩාක් අඩු කරලා. අඩු කළා කියන්නේ සාමාන්‍යයෙන් 0.1 0.2 විතර ampere එක අරගෙන ඔයාලා මේ බැටරි එකකට කනෙක්ට් කරන්න ඕනේ. කනෙක්ට් කරලා ඔයාලා මේ බැටරි එක ළඟ තියාගෙන මේකේ වෝල්ටේජ් එක අවශ්‍ය ගන්නට වෙනකම් අප් කරන්න ඕනේ. කියන්නේ සාමාන්‍යයෙන් මේ බැටරි එකක වෝල්ටේජ් එක තියෙන එක සෙල් එක වෝල්ට් 3.7ක් තමයි කියන්නේ. හැබැයි අපි බැලන්ස් charge කරාම එක සෙල් එකකට වෝල්ට් 4.2ක් යනවා. ඒ කියන්නේ ටෝටල් එක 4.2 ඒවත් 3ක් වැඩි වෙලා තමයි අන්තිමට මේක ෆුල් charge වෙන්නේ බැලන්ස් charge කරාම. charge කරාම වෙන්නේ. දැන් උන් දන්නවනේ බැටරි එක charge කරද්දී ක්‍රම ගොඩක් තියෙනවා. බැලන්ස් charge තියෙනවා, storage charge තියෙනවා, fast charge තියෙනවා, charge තියෙනවා, discharge තියෙනවා එහෙම තියෙනවා. එතකොට අපි දැන් අර කිව්ව විදිහට ඔයාලා නිකල් කැඩ්මියම් එකේ තියෙන CD එක select කරා ඒ කරන්ට් එක ගොඩාක් අඩු කරලා බැටරි එක බැටරි එකට කනෙක්ට් කරලා charge වෙන්න දෙන්න. ඒ charge වෙන අතරේදී ඔයාලා බලන්න ඔයගොල්ලන්ට voltage එක පෙන්වනවා. ඒක වැඩි වෙනවා වැඩි වෙගෙන එනවා. හරිද?
එතකොට ඕක සාමාන්‍යයෙන් 11.7 කියන්නේ සාමාන්‍ය මේක 11.1 කියන 3.7ක් තිබ්බොත් එන්නේ 11.4ක් විතර වුණාට පස්සේ ඔයාලට තේරෙයි ආයි බෑක් වෙලා අර ලිපෝ බැටරි ටයිප් එක කියන්නේ බැටරි ටයිප් එක ලිපෝ බැටරි එක සිලෙක්ට් කරලා බැලන්ස් චාර්ජ් කියන මෝඩ් එකට ගිහිල්ලා හරියට සෙල් එක සිලෙක්ට් කරලා ඇම්පියර් එක සිලෙක්ට් කරලා ඒක එන්ටර් කරලා බලන්න. එතකොට ඔයාලට එරර් එකක් එන්නේ නැතුව බැටරි එක චාර්ජ් කරගන්න පුළුවන් කියන්නේ ඔයාලගේ බැටරි එක දැන් අර බැලන්ස් චාර්ජ් කරන්න පුළුවන් තරමට සෙල් එක චාර්ජ් වෙලා තියෙනවා කියලා. ඕක තමයි සරල වැඩේ. මම දැන් ඔයාලට කිව්වට මම දැන් ඔයාලට කරලා පෙන්නන්න කොහොමද මේක කරන්නේ කියලා. මුලින්ම අපි බැටරි එක මේක කනෙක්ට් කරගන්න. ඉතින් මං ගාව තියෙනවා මේ බැටරි එක. ඉතින් මම මේක මේ විදිහට කනෙක්ට් කරගන්නවා. ඉතින් අර සාමාන්‍ය විදිහට බැලන්ස් චාර්ජ් කරද්දී අපි කනෙක්ට් කරන විදිහටම මේ දෙක මම මේකට කනෙක්ට් කරනවා. රතු එක මෙතනට කනෙක්ට් කරලා කළු එක මේකට කනෙක්ට් කරලා බැලන්ස් පෝට් එක මෙහෙම ගැහුවා. හරි. ඔච්චරයි තියෙන්නේ. ඊට පස්සේ මම මේක මුලින්ම යනවා. මම මේක පොඩ්ඩක් බ්‍රයිට්නස් අඩු කරන්නම්. හරි. මම මෙතනින් මේක සිලෙක්ට් කරනවා NICD කියන මෝඩ් එකට. මේක එන්ටර් කරනවා. කරන්ට් එක 0.2කට මම දාලා තිනවා. ඕනනම් ඒකත් අඩු කරන්න පුළුවන් අපිට. කරලා ඔය විදිහම 0.2කට දාලා මේක එන්ටර් කරන් ඉන්නවා. බැටරි එක චෙක් කරලා එයා ඕක කොහොම චාර්ජ් කරනවා. මේක මෙහෙම මෙතන දැන් වෝල්ටේජ් එක මේක හොඳ බැටරි එක නිසා 12.56ක් පෙන්නනවා. ඔයාලගේ එකේ 11 ගානක් හරි කීයක් හරි පෙන්නයි. ඕක කොහොම ටිකක් වැඩි වෙලා 11 ගානට ආවට පස්සේ මේක ආයෙ ස්ටොප් කරලා බෑක් වෙලා බැටරි ටයිප් එක සිලෙක්ට් කරන්න ලිපෝ බැටරි එකට. ආයෙ මේක එන්ටර් කරලා ලිපෝ බැලන්ස් මෝඩ් එකට යන්න. ඊට පස්සේ මෙතන ඇම්පියර් ගාන සිලෙක්ට් කරන්න. වෝල්ටේජ් මේ බැටරි එකේ සෙල්ස් ගාන සිලෙක්ට් කරලා මේක ප්‍රෙස් කරගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක එන්ටර් කරාම හරියටම මේක charge කරන්න. ඉතින් මේක full charge වෙච්ච බැටරි එක. ආයෙ මේක charge කරන්න දෙයක් නැහැ. ඉතින් ওই විදිහට තමයි අපි සවුත් වෙච්ච බැටරි එක ආයෙ තිබ්බ තැනට ගන්නෙ. හරි අර ඉතින් මොකද හිතන්නද වීඩියෝ එක. මම හිතනවා අදත් මම ඔයගොල්ලෝන්ගේ රුපියල් 5000 බේරන්නේ ඇති කියලා. මොකද ඔයාලට ඔය සවුත් වෙච්ච බැටරි එක කොට දාගන්න පුළුවන් මේක. ඉතින් මට ඕන ඕනේ කියලා දෙන්න පුළුවන් සෙල් එකට ඩෙඩ් වෙච්ච බැටරි එකක් කොහොමද හදාගන්නේ කියලා. ඔයාලා වීඩියෝ එකක් ඕන යටින් කමෙන්ට් එකක් දාන්න. මම වීඩියෝ එකක් ගේන්නම් ඒකට. ඉතින් අදත් මම වීඩියෝ එකක් ගේන්න කියලා මම හිතනවා. ඉතින් හැමදාම වගේ සුපුරුදු මතක් කිරීම තමයි අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන WhatsApp group link එක. ඒකට join වෙන්න. මොකද ඒක ඉන්නේ මේ ෆීල්ඩ් එකේ ඉන්න සුපිරි වැඩ සෙට් එකක්. ඒ කියන්නේ ඇත්තටම ගොඩක් දෙනුමක් තියෙන කට්ටිය ඉන්නවා. එයා ෆෝස් එකේ අය ඉන්නවා. මේ අවුරුදු ගණන් ෆ්ලේම් දපු කට්ටිය ඉන්නවා. මමත් පස්සේ තමයි දැනගත්තේ එච්චර වැඩ සෙට් එකක් ඉන්නවා කියලා group එකේ. ඒ කියන්නේ හැමෝමත් එක්ක දැනුම ඔයාලා ෂෙයා කරගන්න පුළුවන් මේ group එකට ගියාම තේරෙයි ඒක පැය 24ම ඇක්ටිව් group එකක්. ඔයාලට ඕන ප්‍රශ්නයක් කියලා දාන්න. ඒකේ ඉන්නේ කවුරු හරි අනිවාර්යෙන් ඒකට උත්තර දෙන්න. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් කැමති නම් මේ group එකට join වෙන්න. එහෙනම් ඉතින් වැඩි කතා ඕනේ නැහැ. හැමදාම වගේ මතක්කම් තියෙන්නේ අපිව subscribe කරලා තියාගන්න. ඉස්සරහට අලුත් වීඩියෝස් කියනවා. වෙනස් විදිහේ වීඩියෝස් ගොඩක් ගෙනවා. ලංකාවේ කිසිම තැනක කරන්න නැති විදිහේ සුපිරි වැඩ ටිකක් ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නවා. හිතාගෙන ඉන්න තරමේ මේක අනිවාර්යෙන් කරනවා. ඒක නිසා channel එක subscribe කරලා තියාගන්න. bell එක නේ click කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්න ආයෙ දවසක ආයෙ අලුත් වීඩියෝස් සෙට් වෙමු. හැමෝටම සුබ දවසක්.